මගේ ඉන්ෂුරන්ස් කාඩ් එක ඉවර වෙනකන් කාඩියෝ වලට තියෙන හැම රිපෝට්ම ගත්තා. සතේම වීදම් කරේ මේකට, වෙන මොකවත් නෙමෙයි. අර දැන් අලුතෙන් ස්ටොප් වෙච්ච ජීවිතේ ආයෙ පටන් ගන්න පුළුවන් කියලා හිතෙනවා. මම ලක්ෂිකා ජයසුන්දර, මගේ වයස අවුරුදු 35යි. මම වෘත්තියෙන් accountant කෙනෙක්. ගොඩාක් කම්පියුටර්ස් ඉස්සරහා වැඩ කරන්න සිද්ධ වෙනවා. මට අවුරුදු 2කට විතර කලින් මගේ අත දෙකේ වේදනාවක් ආවා. විස්ට් එක ගාව කැකුමක් තිබුණා. මට කොන්ද පිටිපස්සෙන් කැකුමක් තිබ්බා, බෙල්ල කැකුමක් තිබ්බා, ඔළුව පැත්තක් කැකුමක් තිබ්බා. මැට්‍රස් එකකට තියලා නිදා ගන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ. මට වාඩි වෙලා ඉන්න බෑ, නිදාගෙන ඉන්න බෑ, නැගිටලා ඉන්න බෑ, බෙල්ල නමන්න බෑ. මගේ ඉන්ෂුරන්ස් කාඩ් එක ඉවර වෙනකන් කාඩියෝ වලට තියෙන හැම රිපෝට්ම ගත්තා. සතේම වීදම් කරේ මේකට, වෙන මොකවත් නෙමෙයි. කර හිටියේ රස්තාවක් නැති වුණා මට. ඇත්තම කිව්වොත් ජීවිතේ නතර වෙලා තිබ්බ මොහොතකදී තමයි මේ සිලෝන් හොස්පිටල් ආයතනය ගැන දැනගන්න ලැබුණේ. සති 12ක් කම්ප්ලීට් කරා අපි මේ ට්‍රීට්මන්ට් එකේ. මට ඉතින් හරිම සන්තෝෂක්, හිතට නිදහසක් තමයි දැනෙන්නේ. මගේ ෂෝල්ඩර් එකේ තියලා ලොකු weight එකක් අයින් කළා වගේ. අර දැන් අලුතෙන් ස්ටොප් වෙච්ච ජීවිතේ ආයෙ පටන් ගන්න පුළුවන් කියලා හිතෙනවා. ෆිසියෝതെරපි සෙෂන් 20ක් ගිහපු කෙනෙක් මම. ඒ කිසිම කෙනෙක්ට බැරි වෙච්ච දෙයක් තමයි සිලෝන් හොස්පිටල් එකේ ආයතනයේ ડોක්ටර්ස්ලා නර්ස්ලා මට සුවය දුන්නේ. ડોක්ටර් හරි ටැලන්ටඩ් ડોක්ටර් කෙනෙක්. ඒ වගේම ඒගොල්ලන්ගේ මෙඩිසින් හැම එකම හයි ක්වොලිටි කියලා තමයි මට කියන්න තියෙන්නේ. නිකන් ඉංග්‍රීසි වෙදකම් මේ ගිහිල්ලා සයිඩ් ඉෆෙක්ට්ස් කරගන්නේ නැතුව සිලෝන් හොස්පිටල් එකට ඇවිල්ලා ට්‍රීට්මන්ට් එකක් ගන්න එක තමයි කරන්න තියෙන බුද්ධිමත්ම තීරණය කියලා තමයි මට කියන්න තියෙන්නේ.